කොහොමද යාළුවනේ ඔයාලට? ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම කලින් වීඩියෝ එකේ නැවැත්තුවේ එළවලු කපන එක ගැනනේ. ඉතින් අද ඒ ඉතුරු ටිකත් වීඩියෝ එකකින් මම ඔයගොල්ලන්ට ගෙනාවා. ඉතින් මෙන්න මේ විදිහට අලයි ලීසුයි මම එකට තෙල් දාන්න හදන්නේ. ඒකට තුන මහකුරු ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ ලුණු කුඩු ටිකක් මෙන්න මේ විදිහට දාන්න. ඊට පස්සේ මිරිස් කුඩු ටිකක් ඒකත් මෙන්න මේ විදිහට දාගන්න. ඊට පස්සේ කහ කුඩු ටිකක් ඒකත් මම මෙන්න මේ විදිහට දාගත්තා. ඊපස්සේ මම චාත්තියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් මෙන්න මේ විදිහට දාගත්තා. තෙල් ටික රත් වීගෙන එනකොට ඒකට මම කපාගත්ත අලයි ලීසි ටික එකතු කරගත්තා මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ විදිහට ටිකක් කලවම් වෙනකම් ටිකක් හොඳට හඳුනා ගත්තා. ඉතින් ටිකක් හැඳිගාගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට පියනකින් මම මේ ටික වහගත්තා. ඊට පස්සේ මම කොස් ටිකක් තිබුණා. ඒ ටික උයා ගන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ. වතුර ටිකක් අරගෙන මෙන්න මේ විදිහට ඇතිලියට දැම්මා. ඊට පස්සේ කපාගත්ත කොස් ටිකත් මම මේ විදිහට ඒකට එකතු කරනවා. ඊට පස්සේ ටික පත්තු කරලා මේ විදිහට ඒකත් මම ටිකක් වහලා තියනවා තැම්බෙන්න. ඊට පස්සේ තවත් චාත්තියක් ලිපේ තියලා ඒකටත් ගින්දර දැම්මා මේ විදිහට. දැන් මම මැල්ලුමක් තමයි හදාගන්න යන්නේ මේ විදිහට. ඒකටත් තෙල් ටිකක් දාලා මෙන්න මේ විදිහට මැල්ලුම් මලව ගන්න තමයි මම දැන් සූදානම් වෙන්නේ. මෙන්න මේ විදිහට මැල්ලුම දැම්මා මම. දැන් ඒ ටික චුට්ටක් කූරු ගා ගන්නවා. මෙන්න මේ විදිහට චුට්ටක් මැල්ලුමත් කෝරු ගාගෙන ඒක ටිකක් වෙලා වහලා තිබ්බ ටිකක් තැම්බෙන්න කියලා. දැන් නම් කොස් ටික තැම්බිලා. ඉතින් මම ඒකට මේ විදිහට කිරි ටිකක් දාන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට කොස් ටිකට කිරි ටිකක් දා ගන්නවා. ඊට පස්සේ 3-5 කුඩු ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ ලුණු කුඩු ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මිරිස් කුඩු ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ කහ කුඩු ටිකකුත් එකතු කරගත්තා.
ඉතින් දැන් මෙන්න මේ විදිහට ඒ ටිකත් හොඳට මිශ්‍ර වෙනකන් ටිකක් මිශ්‍ර කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් තැම්බෙනකන් වහලා තිබ්බා. දැන් බත් එක මම රයිස් කුකර් එකට දැම්මා. දැන් ඒකත් ඉදලා ඉවරයි. ඉතින් මම මෙන්න මේ විදිහට චුට්ටක් කෝරු ගාගෙන දැන් බත් එක බෙදන්නයි යන්නේ. මහත්තයාට වැට ගෙනියන්න උදේට. ඉතින් මම මෙන්න මේ විදිහට බත් එක බෙදන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ බෙදපු බත් එකත් මෙන්න මේ විදිහට නිමෙනකන් චුට්ටක් කූරු ගා ගන්න. එතකොට හොඳටම නිමෙනවා. ඉතින් අපි බලමු දැන් කොස්මාළු ඉදලා ඇතිද කියලා. දැන් කොස්මාළු ඉදලා ඇති. ඉතින් ඒකත් මෙන්න මේ විදිහට චුට්ටක් හැඳි ගා ගන්නවා. හැඳි ගාගෙන ඊට පස්සේ බත් එකට බෙදනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම අද මගේ මහත්තයාට උදේට බත් ගෙනියන්න බත් එක ලෑස්ති කරේ. ඉතින් දැන් මැල්ලුමත් ඉදලා ඇති. ඒකත් මෙන්න මේ විදිහට මම බත් එකට බෙදුවා. ඉතින් ඔයා මගේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් මාව දැන්ම subscribe කරලා තියාගන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්. තවත් වීඩියෝ එකකින් නැවත ඔයාලව මුණ ගැහෙනකම් ඔයාලට